ඊළඟ 5-6 වෙනි ආයත් ටික තවත් ගුණාංග සම්බන්ධව අල්ලාහ් තාලා සඳහන් කරනවා ජයග්‍රහණ ලැබු මුමිනුන් ගුණාංග සම්බන්ධව. වල්ලදීන මොවුන් කවුද? ඔවුන් කවුද? ලිෆුරූජිහිම හාෆිලුන්. ලිෆුරූජිහිම හාෆිලුන්. ඔවුන් තමන්ගේ පතිවත ආරක්ෂා කරපු කට්ටිය. තමන්ගේ පතිවත ආරක්ෂා කරපු කට්ටිය. තමන් zina තමන් වැරදි සම්බන්ධතාවයක් දුරාචාරයක් කරන්නේ නැති අය. මොමිනු අය. දැන් ආයේ නැවත අල්ලාහ් තාලා මිනිසුන් එක්ක තියෙන මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධයක් කතා කරනවා. එතකොට ජයග්‍රහණ ලැබු මොමිනුවරයෙක් ඔහු කවදත් පතිවත ආරක්ෂා කරනවා. ඔහු කවදත් දුරාචාරය දෙන්නේ නැහැ. ඔහු තමන්ගේ භාර්යාව ඊළඟ වාක්‍ය අල්ලාහ් තාලා සඳහන් කරනවා ඒ කාරණාව. තමන්ගේ භාර්යාව හැර තමන්ට හලාල් වූ කාන්තාව හැර අනෙකුත් කාන්තාවක් වෙත ලං වෙන්නේ නැහැ. අනෙකුත් පුද්ගලයෙක් වෙත ලං වෙන්නේ නැහැ. මාදායබර සහෝදරනි. මෙතනදී අපි පැහැදිලිව දෙනකොට කාරණාවක් තමයි මේ ජයග්‍රහණ ලැබූ මොමින්වරයෙක් කියන්නේ ඔහු නිවැරදිව තමන්ගේ ජීවිත සකසාගත්තු කෙනෙක්. ඒ ජීවිතයේ ඉතාමත්ම නිවැරදිව සකසලා තියෙනවා. ඔහු පාප කර්මයන් වල නියැලෙන්නේ නැහැ. තමන්ගේ පෞල් ජීවිතය නිවැරදි ආකාරව ගත කරනවා. තමන්ගේ භාර්යාව එක්ක තමන්ගේ සමියා එක්ක යහ අයුරින් කටයුතු කරනවා. විශ්වාසවන්තව කටයුතු කරනවා. ඒ නොවන පුද්ගලයෙක් එක්ක දුරාචාරයක දෙන්නේ නැහැ. දුරාචාරයේදීම ඉස්ලාම ආගම තුල මහා පාපයකට සමාන වෙනවා. දුරාචාරය දෙන්න බෑ. දුරාචාරයට යොමු කරන ක්‍රියාවන් වල පවා අපි දෙන්න බෑ. දුරාචාරයට යොමු කරන දේවල් වලින් පවා අපි ඈත් වෙන්න ඕනේ. අපි අනවශ්‍යයෙන් අපි ගැහණු හා පිරිමි පුද්ගලයෙක් තනියම එක තැනක ස්ථානයක රැඳෙන්න එපා කියලා බුදුමාන් දේශනා කරා. එතනදී ෂයිතානේ එතනදී ඔවුන්ව එම පුද්ගල වැරදි කිරීමට ඉඩකඩ තිබෙනවා කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කරා. එතකොට ජයග්‍රහණ ලැබු මොමිනුවරින් තමන්ගේ පතිවත ආරක්ෂා කරයි යනුවෙන් අල්ලාහ් තාලා මෙහිදී ඔහුගේ ගුණාංගයක් වශයෙන් සඳහන් කරනවා. මෙතනදී මේ දුරාචාර සම්බන්ධ යම් දෙයක් පොඩි දෙයක් අපි වටහා ගන්න ඕන. මේ දුරාචාරය කියන්නේ zina කියලා කියන්නේ සමාජ ක්‍රම විනාශ කරන එක. පෞල් පද්ධති විනාශ කරන එක. අබු සමි යෝල අතර ප්‍රශ්න ඇති කරන එක. දරුවන්ගේ විශේෂයෙන්ම දරුවන්ගේ ජීවිත විනාශ කරන එකක්. දරුවන්ගේ ජීවිත විනාශ වෙලා දරුවන් නොමග යනවා, දරුවන් වැරදි කරනවා, දරුවන් එවැනි වැරද්දක් ආයේ ඔවුන් කරනවා, ඔවුන් මද්ද්‍රව්‍ය වගේ වැරදි දේවල් වලට ඇබ්බැහි වෙනවා, ඔවුන් වැරදි මඟට යනවා නම් මේ දෙමව්පියන්ගේ අඩුපාඩුව. දෙමව්පියන් තමන්ගේ ජීවිතය හරියට කරේ නැහැ. ඔවුන් විවාහයෙන් පසු විවාහයට පෙර හෝ දුරාචාරයෙන් විදලා තියෙනවා නම් එය එහිදී ගොඩාක් සෑහෙන්න ප්‍රතිඵල තියෙනවා. අහිතකර ප්‍රතිඵල තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා එවැනි අවස්ථාවේදී එම සමාජකම විනාශයට වෙනවා. යහපත් සමාජ බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. අපි දන්නවා සමාජයේ අඩිතාලම ෆවුන්ඩේෂන් එක තමයි පවුල කියලා කියන්නේ. ඒකේ අඩිතාලම විවාහය කියලා කියන්නේ.